මහත්තයා බැලුවද වංකගිරිය? ඔව් අපි කියමු අදහස් ටිකක් කියමු. ඇත්තටම හොඳයි ඈ මේ පොඩි කට්ටිය සෙට් වෙලා ඉන්නවා මේක බලන්න මේක දැක්කම තමයි බලන්න ඕන ඇති. ළමයි මොකද්ද කරන්නේ වැඩේ? මේ පැත්තට කනුවක් දාලා මෙතනට වාර වෙනස් කරනවා. ඒකෙන් මොකද්ද වෙන්නේ? අතරමං අතරමං වෙනවා නේ. කනුවක් දාලා මෙතනින් තව කනුවක් දාලා මේ ආර ටිකක් තව වෙනස් කරන්න ඕනේ. ඒකට තව අතරමං වෙනවා. තව අතරමං වෙනවා. පුතේ පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නේද? ඈ නම මොකද්ද? මුයිදු. සංසන්. ඔයාලා මොකක් බලන්නද ආවේ? වංකගිරිය. කලින් බලලා තියෙනවද වංකගිරිය? නෑ. අහලා තියෙනවද? මොකෙන්ද අහලා තියෙන්නේ? ෆෝන් එකෙන්. මොකක් වගේ එකක්ද ඒක? අතරමං වෙනවා. එහෙනම් අද අතරමං වෙන්නද ආවේ? හරි. එහෙනම් මේ දෙන්න බල්ලා ඇවිල්ලා විස්තරේ කියන්නකෝ ඈ. හරි. එන්න. අවුලන්නේ මොකද උනේ? එතන හොඳයිද? හොඳයි. කොහොමද අදහස් කියන්න බෑන්ඩ? අතරමං වුණාද? අතරමං වුණා 10 පාරක් විතර අතරමං වුණා. අතරමං වුණා. වැඩේ සුපිරිද? ඔව් සුපිරි. දෙන්න කියන්න බෑන්ඩ අදහස? ඈ? කැරකුණාද? ඒ කියන්නේ අතරමං වුණා. පාර හොයාගන්න බැරි වුණා. මොනවද දැක්කේ ඇතුලේ? බය වුණාද? මොන බය වෙන දේවල් තිබ්බද? ඈ? ගොඩක්
අයියා කොහමද මොකක්ද බලන්න දාවේ? මේ පොඩි වංගගිරියක් කියලා ගහලා තියෙනවා පොඩ්ඩක් බලන්න ආවේ. මේ ඇත්තටම හොඳ වැඩක් වගේ පේනවා. මම ඇත්තටම බලන්න ආවේ පොඩි එක්කෙනාව එක්කන් ආවේ. මටත් මේක දැක්කම හිතුණා පොඩ්ඩක් ඇතුළට ගිහලා බලන්න ඕනේ. කලින් බලලා තියෙනවද? පොඩි කාලේ නම් බලලා තියෙනවා. ඒක මතකයක් නැහැ. මතකයක් නැහැ නේ. මෑත කාලේ මේ ප්‍රදේශෙ තිබිලා තියෙනවද වංගගිරිය? මේ වගේ දෙයක් කවුරුත් කරලා නැහැ. කරලා නැහැ නේ. හරි අපි එළියට ඇතුළට ගිහලා ආවිල්ලා බලමු කතා කරමු ඈ. රයිට් හරි. නෑ බ. ඒකේ නෑ. පාර හොයාගත්තද ඔයාලා? කොහමද ඇතුලේ? අතරමං වුණාද? ඈ? ඈ? අමාරුයි? පාර වුණා නම් ලස්සනයි. මේකේ ආරංචි හම්බුනේ අපේ පන්ති යාළුවෙක් ඉන්නවා මේ කොහමද වංකගිරිය මීට සුපිරි මීට කලින් ගිහිල්ලා තියෙනවද කොහෙවත් ගිහිල්ලා නැහැ අහලා තියෙනවද වංකගිරිය ගැන අහලා නැහැ කන්තලේ කොහෙවත් අහලා නැහැ කොහමද ඇතුළ මොකද්ද දැවුනේ අතරමං වුණා මෙතනට තුන් පාරක් වුණා අය කියන්නේ පටන් ගත්ත තැනට තුන් පාරක් ආවා ඇතුලේ කොහමද මේ ෆීලින් එක ඔයාලට දැනෙන්නේ ඈ බය හිතෙනවා මේ බය හිතුනට පස්සේ මොකද හිතුනේ ඈ එන්න තමයි බැලුවේ එන්න බෑ කොහොම හරි එළියට එන්නද බැලුවේ බැලුවද වංකගිරිය? ඔව් අපි කියමු අදහස් ටිකක් කියමු. ඇත්තටම හොඳයි ඈ මේ පොඩි කට්ටිය සෙට් වෙලා ඉන්නවා මම මේක බලන්න මේක දැක්කම තමයි බලන්න ඕන ඇති උනේ. වංකගිරිය කියලා අහලා තිබ්බට දැකලා තිබ්බේ නැහැ. ඉතින් අපිට ඒව ගිහිල්ලා තිබ්බේ නැහැ. මම මතක විදිහට ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ ගියා කොහේ හරි ඒත් හරියට මතකයක් නැහැ. ඇත්තටම පොඩි කට්ටිය කරලා වැඩේ නම් හරි හොඳයි. කොහෙවත් මේ තිබිලත් නැතුව ඇති මං හිතන්නේ නෑ මෙහෙ තිබිලා නෑ මේ මන් දන්න තරමනුත් මේ තිබිලා නෑ මේ අපි පොඩි කාලේ ඉඳලා අහලා නෑ අර එහෙම මේ තොරතුරු අහලා තිබ්බට එහෙම බලන්න එකක් නිර්මාණය වෙලා තිබ්බේ නෑ කොහොමද අය ඇතුලේ හොඳයි අතරමං වුණාද සාමාන්‍ය වංකගිරිය වගේ අතරමං වුණාද ටික එකපාරක් ඉස්සරහ අනිත් දොරෙන් ආවා ඔව් තවදුරටත් තියෙනවා කියලා ආයේ එහෙම දෙයක් වුණා නේ ඔව් කොහොමද මොකද්ද කියන්න පුළුවන් පොඩි ළමයින්ට දෙමව්පියන්ට එහෙම දෙන්න අදහසක් තියෙනවද ඔයාලා? ඔව් මේක මේ ඇත්තටම මේ සෑහෙන තව කට්ටියගේ ඔය දන්න කියන කට්ටියගේ සපෝට් එක කරලා අපිට අවුරුද්දේ කරමු කියලා මේ මගේ සපෝට් එක මම දෙන්නම්.